y සමානයි x ධන එකේ වර්ගය ඍණ 7 ශ්‍රිතේ ප්‍රස්ථාරය හැඳීම සඳහා සකස් කරන ලද අසම්පූර්ණ අගේ වගුවක් පහත දී ඇත. ප්‍රශ්න අංක 1 x සමානයි ඍණ 1 වන විට y හි අගේ සොයන්න. එතකොට ශ්‍රිතේ අපිට දීලා තියෙනවා y සමානයි x ධන එකේ වර්ගයේ ඍණ 7 කියලා. අපි x වෙනුවට ඍණ 1 ආදේශ කරනවා. එතකොට ඍණ 1යි ධන 1යි කැපුණාම බිඳුවයි බිඳුවේ වර්ගය ඍණ 7. එතකොට y හි අගේ ලැබෙනවා ඍණ 7ක් කියලා. ඒ අනුව x වලගේ ඍණ 1ේදී y වලගේ ඍණ 7යි. දැන් අපි මේ යොදාගත් අගේ වගෝ භාවිතා කරලා ප්‍රස්ථාරය අඳින විදිය බලමු. x අක්ෂයේ දිගේ y අක්ෂයේ දිගේ කුඩා කොටු 10කින් ඒකක එකක් බැගින් නිරූපණය වෙනසේ ඉහත ශ්‍රිතේ ප්‍රස්ථාරය ප්‍රස්ථාර කඩදාසියක අඳින්න. එතකොට මේ විදිහට x ඛණ්ඩාංකයේ x අක්ෂයනොත් y ඛණ්ඩාංකයේ y අක්ෂයනොත් තෝරාගෙන ඛණ්ඩාංක ටික ලකුණු කරනවා. ඊපස්සේ මේ ආකාරයට ප්‍රස්ථාරය ප්‍රශ්න අංක 3 ශ්‍රිතේ අගය ඍණ 7 සිට බිඳුව තෙක් වැඩි වෙන පරිදි ඇති x අගේ ප්‍රාන්තරය ලියන්න. එතකොට ශ්‍රිතය කියලා කියන්නේ අපිට මේකෙදි හඳුන ගන්න පුළුවන් ශ්‍රිතේ හැසිරීම y අක්ෂයෙන්. එතකොට y වලගේ ඍණ 7 ඉඳලා බිඳුව තෙක් y වලගේ ඍණ 7 ඉඳලා බිඳුව තෙක් වැඩි වෙනකොට වැඩි වෙන පරිදි x යගේ ප්‍රාන්තරය. එතකොට මේ ශ්‍රිතේ පල්ලෙහාට යනකොට අඩු වෙනවා, ශ්‍රිතේ ඉහළට යනකොට වැඩි වෙනවා. එතකොට ශ්‍රිතේ වැඩි වෙන කොටස තියෙන මේ කොළ පාටින් දැක්වෙන පෙදෙස ඒකේ x යගේ ප්‍රාන්තරය මෙන්න මේ විදිහට අපිට දක්වන්න පුළුවන්. ඒ අනුව ඍණ 1කට වඩා x ගේ වැඩි, ඒ වගේම ධන 1.6ට වඩා x ගේ අඩුයි. ඊළඟට ප්‍රශ්න අංක 4. ප්‍රස්ථාරයේ ඇසුරින් x වර්ගයේ ධන 2x ඍණ 6 සමානයි බිඳුව සමීකරණයේ මූල සොයන්න. එතකොට සමීකරණයක මූල කියලා කියන්නේ ඒ අඳින ප්‍රස්ථාරයේ x අක්ෂය කැපෙන තැන් දෙක. ඒවා අපි හඳුන්වනවා මූල කියලා. ඒ අනුව y සමාන x ධන 1 වර්ගයේ ඍණ 7 කියන ශ්‍රිතයේ y ගේ බිඳුව වෙනකොට අපිට මේ විදිහට y බිඳුව වුණාම x වර්ගයේ ධන 2x ධන 1 මේ ද්විපද ප්‍රකාශනයේ වර්ගායතයේ ප්‍රසාරණය සලකලා අපි මේක සුළු කරනකොට වර්ග සමීකරණයක් ලැබෙනවා අපිට x වර්ගයේ ධන 2x ඍණ 6 සමානයි බිඳුව කියලා. එතකොට මේ ලැබිච්ච ශ්‍රිතේම තමයි අපි මේ ආකාරයට ඇඳලා තියෙන්නේ. ඒ අනුව සමීකරණයේ මූල කියලා කියන්නේ මෙන්න මේ ප්‍රස්ථාරයේ මූලම තමයි. ඒ අනුව සමීකරණයේ මූල අපිට කියන්න පුළුවන් ඍණ 3.6 හා ධන 1.6 කියලා. ඊළඟට ප්‍රශ්න අංක 5 පැහැදිලි කරනවා y සමාන x ධන a වල වර්ගයේ ධන b ආකාරයෙන් ලියා දක්වන්න කියලා. එතකොට මේ විදිහට ශ්‍රිතය ඒකක දෙකක් ඉහළට උත්තරණය කරනකොට මේ වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකත් ඒකක දෙකකින් ඉහළට ගමන් කරනවා. ඒ අනුව වර්තන ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න පුළුවන් ඍණ 1 ඍණ 5 කියලා.